මම මේ රටට ඇවිත් දරුවෝ ලැබෙන්න කලින් ගෙවපු ඒ කාලය මතක් වෙද්දී ඉස්සරම මට හිතුණා අයියෝ මං කොච්චරනම් කාලේ නාස්ති කරලාද. අපරාදේ මට මේ විදියට කරන්න තිබුණා. අර එහෙම කරන්න තිබුණා. නිකන් ගෙදරට වෙලා ඉඳන් ඔහේ කාලේ නාස්ති කරලානේ කියලායි මට හිතුනේ. ඒත් දැන් මං හිතන්නේ ඒ ඉස්සර හිතපු විදියට නෙමෙයි. මම කොච්චර සතුටකින් සැහැල්ලුවෙන් ඉඳලාද. උයලා පිහලා ගෙවල් පිරිසිදු කරලා ජිම් එකට ගිහිල්ලා ව්‍යායාම කරලා ස්විම් කරලා උණු වතුර ටැංකි වල බැහැන් ඉඳලා සවුනා එකේ ඉඳලා කොරියන් නාට්‍යයක් හින්දි ෆිල්ම් එකක් එහෙම බලලා යාළුවෝ එක්ක පුළුවන් වෙලාවට කතා කරලා අලුත් කෑම ජාති හදන් කාලා ජපන් පන්ති ගිහින් අලුත් යාළුවෝ එහෙම අඳුරගෙන හීනකින්වත් නොහිතපු තැන්වලට සතුටු වෙන්න විනෝද වෙන්න ගිහින් මම ගොඩාක් සතුටින් විනෝදෙන් සැහැල්ලුවෙන් ඉඳලා නේද කියලයි මම හිතන්නේ. ඉතින් මං කාලය නාස්ති කරා කියලා හිතන එකම කාලය නාස්ති කිරීමක්නේ. මම සතුටෙන් හිටියා. විනෝදෙන් හිටියා කියන එක අර අසුභවාදීව හිතන එකෙන් මගහැරෙනවනේ. මෙහෙට ඇවිත් දරුවෝ ලැබෙනකන් ගෙවපු ඒ සැහැල්ලු නිදහස් ජීවිතය ගැන මතක් වෙන හැම මොහොතකම මුළු හිතින්ම සතුටු වෙන්න ඕනේ කියලා මම තේරුම් ගත්තා. දරුවෝ ලැබුණාම අපහසු කාල ගෙවුණත් ඒ අපහසු කාල නිසයි අද මං මට දැනෙන ලස්සන ජීවිතයක් නිර්මාණය කරගත්තේ. ඒ හැම දෙයකම හොඳ පැත්ත, සතුටු පැත්ත දකින්න පුරුදු වුණාමයි අපිට නොපෙනුණු සතුටු දේ පෙනෙන්නේ. නොදැනුණ සතුටු හැඟීම් දැනෙන්නේ. මම මේ කීවේ මගේ දේනේ. මගේ කතාවේ පොඩි කොටසකුයි ඔයාලා එක්ක කීවේ. හැබැයි ඔයාලගේ කතාව මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්නත් පුළුවන්. ඒත් ඒ කතාවේ ඔයාට නොපෙනුණ සතුටු වෙන්න පුළුවන් දෙයක් අනිවාර්යයෙන්ම ඇති. සමහර විට දැන් ඔයාට ඒක මතක් වෙයි. ඉතින් මතක ඇතුව අන්න ඒ සතුට සමරන්න. ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි බලන් හිටියටයි මට දෙන ආදරේටයි.